ආනේ අපි ගොඩක් කාලෙකින් නේද ට්‍රිප් එකක් යන්නේ. මට නම් පාඩම් කළම එපා විලා තිබ්බේ. ඔන්න ළමයි ඔයාලගේ යාළුවෝ ඔක්කොම ආව නේද? දැන් ඔන්න අපි පිටත් වෙන්න යන්නේ. ඉතින් යාළුවෝ ටික ඔක්කොම ගොඩක් සතුටින් ට්‍රිප් එක යන්න පිටත් වුණා. ඉතින් මෙයාලා ගොඩක් සතුටින් ට්‍රිප් එක ගියත් මේ සතුට නම් වැඩි කල් තිබ්බේ නැහැ. රියදුරාට හදිසියෙම කෝල් එකක් ආවා. අනේ දෙයනේ ඔය ඇත්තමද? මගේ නෝනට ගොඩක් අමාරුද? අනේ නෝනා මට ඉක්මනටම ගෙදර යන්න වෙනවා. අපේ නෝන ඇක්සිඩන්ට් වෙලා. එයා හොඳටම තුවාල වෙලා. මං ඉක්මනටම රෝහලට යන්න ඕන. අයියෝ එහෙමද? ඒකට කමක් නැහැ. ඔයා ගෙදර යන්නකෝ. ඔයා නෝනට අවශ්‍ය සියලුම දේවල් කරන්න. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මම මෙයාලා එක්ක තනියම ගමනේ යන්නම්කෝ. ඒත් නෝනා මේ ගැන ප්‍රින්සිපල් මැඩම් දැනගත්තොත් මගේ රස්සාවත් අයින් කරાવી. අයියෝ එයා කිසිම දෙයකට බය වෙන්න එපා. මමවත් අපේ ළමයවත් ඒ ගැන විදුහල්පතිතුමාට කියන්නේ නැහැ. ඔයා බය නැතුව යන්නකෝ. හරි නෝනා එහෙනම් මම යන්නම්. ඔයාලා පරිස්සමෙන් ට්‍රිප් එක ගිහින් එන්නකෝ. ඉතින් ඔන ළමයි ටිකයි ගුරුතුමියයි එකතු වෙලා කැලෑවකින් එයාලගේ විනෝද චාරිකාව පටන් ගන්න සූදානම් වුණා. මේ අහන ළමයි අද අපි කඳවුරු පදින්නේ මේ කැලෑවේ ඉඳන්. ඒක නිසා ඔයාලා කවුරුවත් තනියම එහෙ මෙහෙ යන්නේ නැහැ. හැමෝම එකට එකතු වෙලා ඉන්න ඕන. හරි මැඩම්. ඉතින් ඔන්න මේ යාළුවා හතර දෙනා ගුරුතුමිය කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. බලන්නකෝ මේ කැලෑව කොච්චර ලස්සනයිද. මට හිතුණා මේ කැලෑව ඇතුළටම යන්න. ඔයාට පිස්සුට සතුනේ ඇහුනේ නැද්ද ටීචර් කිව්වේ කවුරුත් කැලෑව ඇතුළට යන්න එපා කියලා. අයියෝ නිමාලි ටීචර් දන්නේ නෑනේ අපි කැලෑව ඇතුළට ගියා කියලා. අපි ගිහින් ඉක්මනට එමු. ඔන්න ඉතින් මේ යාළුවා හතර දෙනා කැලෑව ඇතුළටම යන්න පිටත් වුණා. අනේ අපි කැලෑව ඇතුළටම ඇවිල්ලානේ. අනේ බලන්නකෝ ඇහෙන සද්ද හරියට නිකන් බුරුත කැලෑවක් වගේ. අයියෝ සුපුනි ඔයා ඉතින් හැම දෙයකටම බයයිනේ. අපි ඇවිල්ලා ඉන්නේ කැලේකට. ඉතින් කැලෑවේ එක සත්තු ඉන්නවා. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා සුපිනි. අපි ඔක්කොම ඉන්නවනේ ඔයා එක්ක. මේ අපිට එකතු වෙලා පොඩි සෙල්ලමක් කරමුද? මොකද්ද ඒ සෙල්ලම? ඒ ගමන මොකද්ද කරන්න හදන්නේ? මේක පොඩි බය හිතෙන සෙල්ලමක්. මමත් කවදාවත් අත්අතා බලලා නැහැ. අනේ එහෙමද? අනේ මට ඒක කරනකම් ඉවසිල්ලන්නේ නැහැ. හැබැයි ඉතින් මේ සද්ද එක්ක මට පොඩ්ඩක් බයත් හිතෙනවා. මටත් බයයි. මට හිතෙනවා ආයෙමත් ළමයි ඉන්න තැනටම යන්න. අනේ මේ ඔන්න අපි ඔන්න සෙල්ලම කරමු. දැන් ඉතින් ටීචර් කොහෙවත් එක්කන් යන එකක් නෑ අපිව. බස් එකත් කැඩුනනේ. ඒකින්ද අපි හවස වෙනකම් මේ සෙල්ලම කරමුකෝ. බය වෙන්න දෙයක් නෑ. අපි ඔක්කොම ඉන්නවනේ. හරි එහෙනම් කරමු. මේක තමයි සෙල්ලම. මේකෙදි වෙන්නේ නපුරු මායාකාරියක් ගෙන්නන එක. එයාට පුළුවන් අපි කියන ඕනම දෙයක් කරන්න. අපි මොකක් හරි ඉල්ලුවොත් එයා අපිට ලබා දෙනවා. ෂා ඒක නම් මරු සෙල්ලම. හරි එහෙනම් අපි දැන් පටන් ගමුකෝ සෙල්ලම. හැබැයි මතක තියාගන්න මේ සෙල්ලම ඉවර වෙනකන් කවුරුවත් තනියෙන් කොහෙවත් යන්න බෑ. අපි ඔක්කොම එකටම තමයි ඉන්න ඕන. ඔයාලට මං කියපු දේ පැහැදිලි නේද? ඒක නිසා හැමෝම එකට ඉමු. ඇයි ඔක්කොම එකට හිටියේ නැත්තම් මොකද වෙන්නේ? එයා මැරෙනවද? අනේ අපිට සෙල්ලම ගැන තව කියන්නකෝ. මට නම් දැන් ටිකක් බයත් එක්ක. මම ඔය සෙල්ලම ගැන තව ගොඩක් දේවල් අහලා තියෙනවා. මං අහලා තියෙනවා කවුරු හරි ඔය සෙල්ලම කරනකොට තනි වුණොත් ඒ මායාකාරී ඒ කෙනාගේ පස්සෙන් ඇවිල්ලා ඒ කෙනාව මරලා දානවලු. ඒ කතාව ඇත්තද දන්නේ තව මම අහලා තියෙනවා මේ මායාකාරිය අපේ පලි ගන්නවා කියලා. ඔව්වනේ ඔය සේරම මමත් අහලා තියෙනවා. මන්නම් කියන්නේ ඔය සෙල්ලම කරන්න එපා කියලා. මොකද බොරුවට අපි අවදානමක් ගන්න ඕනේ නෑනේ. ඔන්න ඔක නවත්තලා දාමු අපි. අනේ ඔව් ඔයා කිව්වා හරියටම හරි. අපි ඔක නොකර ඉමුකෝ. අනේ මටත් ගොඩක් බයයි. අනික මට හොඳටම බයයි. ටීචර් අපිට හොඳටම බනීවි. අපි කාටවත් නොකිය කැලෑව ඇතුළටම ආව නිසා. මන්නම් කියන්නේ අපි ඔක්කොම ආයිමත් කියොත් හොඳයි. අයියෝ ඔයාලා මහා බයුල්ලනේ. අපි ඔන්න ඔය සෙල්ලම එකපාරක් කරමුකෝ. වැඩේ හරියන්නේ නැති වුණොත් අපි ආයෙම බස් එක්කවට යන්න. ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපානේ. මම ඉන්නවනේ. ඔන්න ඉතින් යාළුවෝ හතර දෙනාම එකතු වෙලා මේ සෙල්ලම කරන්න පටන් ගත්තා. යාළුවෝ හතර දෙනාම එකම විදියට ඉඳගත්තා.
එයාලා සුදුම සුදු කඩදාසියක හතර පැත්තෙම ඉටිපන්දම් පත්තු කරා. දැන් ඔන්න අපි 4 දෙනාම එකටනේ ඉන්නේ. කවුරුවත් කොහෙවත් යන්න එපා. දැන් ඔන්න මායාකාරිය ගෙන්නන්නයි හදන්නේ. මම හිතනවා මේ ගේම් එක සාර්ථක වෙයි කියලා. අසාර්ථක වුණොත් අපි ආයෙමත් පස්සක තියෙන තැනට යමුකෝ. ඔයාලා දැන් S2 පියාගෙන මායාකාරියෙක් මවා ගන්න. ඉතින් යාළුවෝ හතර දෙනාම S2 පියාගෙන මායාකාරියෙක් මවාගත්තා. දැන් ඔයාලා ඔක්කොම මං කියන එක කියන්න. එතකොට මේ මායාකාරිය අපි ගාවට එවි. මායාකාරිය එන්න, මායාකාරිය එන්න. මම ඔයා එනකම් බලන් ඉන්නවා. ඉක්මනට අපේ ගාවට එන්න. අපි ඉල්ලන හැමදේම අපිට ලබා දෙන්න. ඔන්න එකපාරටම යාළුවෝ හතර දෙනාම S2 අරගත්තා. අයියෝ බලන්නකෝ, මායාකාරියෙක් ආවෙත් නෑ. මේ ඉටිපන්දම් වල කිසිම වෙනසකුත් නෑ. ඉක්මනටම ආයෙමත් S2 වහගන්නකෝ. ඉතින් මෙයාලා ආයෙමත් S වහගත්තා. ටික වෙලාවකින් අමුතු ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ෂා මං හිතුවා හරියටම හරි. මේ පරණම් හරි ගිහිලා. බලන්නකෝ ඇහෙන සද්ද. කාලය කෙවෙන ගියා. ඉතින් එන්නම ශබ්ද වැඩි වුණා. ඔන්න ඉතින් එක යාළුවෙට අර රාක්ෂයා පේන්න පටන් ගත්තා. අනේ දෙයියනේ, මේ ඉන්නේ රාක්ෂය නේද? මෙයාගේ ඇස් එක රතුම රතුයි. අනේ මට ගොඩක් බය හිතෙනවා. අනේ මං අර රාක්ෂයා දැක්කා. එයාගේ ඇස් දෙක රතුම රතුයි. අනේ මට ගොඩක් බය හිතෙනවා. අපි ඉක්මනටම යමුකෝ. නැත්තම් එයා අපි 4 දෙනාම කාලදායි. අනේ පුළුවන් තරම් අපි ඉක්මනට යමුකෝ. අනේ ඔයා විහිළුවක්ද කරන්නේ? අපි කවුරුවත් එයාව දැක්කේ නෑනේ. ඒ රාක්ෂයා ඔයාට විතරක් පේන විදියක් නෑ. අපිටත් පේන්න ඕනනේ. ඔයා මේ විහිළුවක්ද කරන්නේ අපිට? ඔන්න ඉතින් එකපාරටම අමුතු ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එකපාරටම ඉටිපන්දම් ටික නිවෙන්න පටන් ගත්තා. ඒ වගේම අර එන ශබ්දේ තව තවත් වැඩියෙන් එන්න පටන් ගත්තා. යාළුවෝ හතර දෙනාම හොතටම බය වෙලා දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාලා දැක්කා එයාලගේ ගුරුතුමිය කවුදෝ මරලා තියෙනවා. ඉතින් ඒක දැකලා එයාලා පොඩක් බය වුණා. දෙයියනේ මේ අපේ අර ටීචර් නේද? මෙයා මරලා මෙයා මරලා තියෙන අර රාක්ෂය තමයි. ඒ රාක්ෂයව මම දැක්කා. මං ඔයාලට කිව්ව නේද ඔය ගේම් එක කරන්න එපා කියලා. දැන් ඉතින් අපිට අපේ ටීචර්ත් නැහැ. අපි කොහොමද ගෙදර යන්නේ? අනේ අපි දැන් කොහොමද ගෙදර යන්නේ? නෑ මම නම් හිතන්නේ කවුරු හරි සතෙක් මෙයාට පහර දීලාද කොහෙද? අපි අර රාක්ෂයව දැක්කේ නෑනේ. ඔයාට මොකක් හරි වැරදීමක් වෙලාද කොහෙද? අපි ඉක්මනට මෙතනින් දුවමු. ඉතින් ඔනේ යාළුවෝ හතර දෙනා එකපාරටම දුවන්න පටන් ගත්තා. ඉතින් එයාලට ගොඩක් මහන්සිය දැනුණා. ඉතින් එයාලා ගලක් උඩ වාඩි වෙලා හිටියා. එකපාරටම එතනට නපුරම මායාකාරියෙක් එන්න පටන් ගත්තා. ඉතින් යාළුවෝ හතර දෙනා හොඳටම බය වුණා. ඔයාලා මට කතා කරා නේද? දැන් ඔයාලා මට ලොකේම යනවද? මම තමයි ඔයාලා අඳගලපු මායාකාරිය. ඉතින් ඔයාලා මට ලොකේම යනවද? මට දැන් හොඳටම බඩගිනි. මං කාලෙකින් මුකුත් කෑවේ නැහැ. දැන් මට ඕන තරම් කෑම තියෙනවා. ඉතින් අර නපුරු මායාකාරිය එකපාරටම යාළුවෝ දෙන්නෙන් පොටට එසෙව්වා. අනේ මායාකාරියනි අපිට යන්න දෙන්න. ඔයාලට ආයිමත් යන්න වෙන්නේ. දැන් ඔයාලා මගේ ආහාරයක් වෙලා ඉවරයි. දැන් මට හොඳට කෑම තියෙනවා. ඔබේට ගවල් පැයට 3 වෙනටම කන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයාලා දෙන්නව කාලේ ඉන්නකෝ. ඊට පස්සේ ඔයාලගේ යාළුවෝ දෙන්නව කන්න. අනේ එහෙම කරන්න එපා. අපි අහිංසකයි. අනේ අපිට යන්න දෙන්න. අනේ අපිට යන්න දෙන්න. ආයිමත් ඉතින් ඔයාලට අනේක පොඩු තමයි. තව ටිකකින් ඔයාලා 4 දෙනාම මගේ බඩේ තුලේ. අනේ බල ඉන්න බෑ. කොහොම හරි අපේ යාළුවෝ දෙන්න අපි බේරගමු. එයාලා නැතුව කොහොමද අපි ගෙදර යන්නේ? අපි ඉක්මනට මේ මායාකාරියගේ අවධානය වෙන පැත්තකට හරවමු. ඉතින් මේ යාළුවෝ දෙන්න පස් ටිකක් අරන් එකපාරටම මායාකාරගේ මූණ දෙසට විසි කරා. ඉතින් මායාකාරට එකපාරටම යාළුවා දෙදෙනා අත්හැරුණා. යාළුවන් හතර දෙනා වේගයෙන් දුවන්න පටන් ගත්තා. ඉතින් මේ යාළුවෝ හතර දෙනාට කොහොම හරි බස් රථය නවත්තපු තැනට එන්න පුළුවන් වුණා. අම්මෝ ඇති අන්තම් අපිට පුළුවන් වුණා බස් එක තියෙන තැනටම එන්න.
යාළුවෝ 4 දෙනාම එකපාරටම පුදුමයටපත් වුණා. ඉතින් එයාලගේ පාසල් ගුරුතුමිය එයාලගේ ඉස්සරහා ඉඳගෙන හිටියා. ඔයාලා 4 දෙනා කොහෙද හිටියේ? මං ඔයාලා 4 දෙනාව හැමතැනම හෙව්වා. ඔයාලට මේකට දඩුවම් ලැබේවි. පාසල් ගුරුතුමිය දැකලා යාළුවෝ 4 දෙනාට ගොඩක් සතුටු හිතුණා. එයාලගේ ගුරුතුමිය තාමත් ජීවතුන් අතර. ඊළඟ දවස උදෑසන උදා වුණා. ඉතින් මේ යාළුවෝ 4 දෙනා නැවතත් පාසල වෙත ආවා. ඉතින් මේ යාළුවෝ 4 දෙනාගෙන් එක්කෙනෙක්ට පාසල් ගුරුතුමිය පෙවුණා. ඇයි අනේ ඔයා ටීචර් ගානේ? මෙතන ටීචර් කෙනෙක් නෑනේ. ඔයාට ඇත්තටම පිස්සුද? අනේ දෙයියනේ ටීචර් පාටම ඇවිල්ලා නැති වෙලා කියන්නේ. ඔයාට ඇත්තටම පිස්සුද? ටීචර් අද ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. ඇයි අනේ නැත්තේ? ටීචර් ඇවිල්ලා බලන්නකෝ. එයා බෝඩ් එකේ මොනවද ලියනවත් එක්ක. අයියෝ යාට නම් ඇත්තටම පිස්සු. ඇස් දෙක බලව ගන්න ඇස් ડોක්ටර් කෙනෙක්ට කියලාවත්. මෙතන ඇති ටීචර් කෙනෙක් නෑ අනේ. ඔයා ගෙදර ගිහින් හොඳට නිදා ගන්න. එතකොට මේ ඔක්කොම හරියාවි. කාලය කෙමින් ගෙවිලි ගියා. එකපාරටම අර නපුරු මායාකාරය පන්තිය තුලින් මතුවුණා. උඹලා 4 දෙනා හිතුවද මගෙන් බේරෙන්න? මම උඹලා කාලවයි පස්ස බලන්න. උඹලට බෑ කවදාවත් මගෙන් බේරෙන්න. යාළුවෝ 4 දෙනා හොඳටම බය වුණා. ඉතින් එයාලා එකපාරටම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. යාළුවෝ ටික එකපාරටම දුවන්න පටන් ගත්තා. ඉතින් එයාලා හදිසියෙම බිම ඇදගෙන වැටුණා. ඉතින් ඊට පස්සේ එයාලා රෝහලගත කරා. ඉතින් එයාලට කවමදාවත් අර පාසල් චාරිකාව නම් අමතක වුණේ නැහැ.